ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම සිලෝන් සිනමන් YouTube නාලිකාව හරහා ඔයගොල්ලන්ට කුරුඳු වගාව සම්බන්ධයෙන් වැදගත් වීඩියෝ රාශියක් අරගෙන අවිල්ලා තිනවා. අද සුළු මතක් කිරීමක් ඔයගොල්ලන්ට කරනවා. තමන්ගේ ශාස්ත්‍රයේ පාළු පැල ඊට අමතරව අලුතින් ඔයගොල්ලෝගේ ශාස්ත්‍රයට පැල හිටව ගන්න පැල හදා ගන්න අවශ්‍ය නම් මේ වාරය කුරුඳු මල් හැදිලා දැන් සාමාන්‍ය ප්‍රමාණයට හැදිලා තියෙනවා. ඉතින් තමන්ගේ ශාස්ත්‍රයට අඩු වියදමින් කුරුඳු බකට් ටිකක් හදා ගන්න වාර පැල වලට ටිකක් ලොකු බකට් වලට කුරුඳු පැල ටිකක් හදා ගන්න ඊට අමතරව අලුතින් ශාස්ත්‍රය හිටවන්න තියෙනවා නම් කුරුඳු පොඩි පැල ටිකක් හදා ගන්න. ඉතින් ඊට අමතරව ඔයගොල්ලෝ තව පුළුවන් ශාස්ත්‍රයේ කෙලින්ම ඇට සිටුවීමක් සිදු කරන්න. තමන් කිසිම අවස්ථාවක ඔයගොල්ලෝ කුරුඳු වගාව පාඩුයි එහෙම නැත්නම් අපිට මේක කරගෙන යන එකේ වියදම කවර් කරගන්න බෑ. ඒ වගේ දේවල් හිතලා කුරුඳු වගාව අතෑරලා තියෙනවා නම් අතාරින්න එපා. තමන්ගේ ශාස්ත්‍රයේ පාළු ටික හදාගෙන පැල ටික වර්ධනය කරගෙන කුරුඳු වගාවෙන් ලාභයක් ලබන්න පුළුවන්. සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.